අන්‍යවසයෝ යොරබුන් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ප්‍රශ්න සඳහා එන වචන. මේ වචන ගොඩක් වැදගත්. මොකද අපි ප්‍රශ්න කරනකොට, පේපර් කරනකොට, ඒ වගේම පාඩම් අභ්‍යාස කරනකොට පේපර් වල ඉල්ගි, තත්ගි කොටස් දෙකටම එන ප්‍රශ්න තේරුම් ගන්න එක ගොඩක් වැදගත්. ප්‍රශ්නය තේරුම් අරගෙන ඒකෙන් මොකද්ද තේරුම, අපිට මේ ප්‍රශ්නේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ප්‍රශ්නය හරියට තේරුම් ගැනීමෙන් අපිට පහසුවෙන් පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඉල්ගි වගේම තත්ගි පේපර් වලට එන සියලුම ආකාරයේ ප්‍රශ්න වචනෙන් වචනේ ඉගෙනගෙන හරියට ප්‍රශ්න ගැන අවබෝධයක් ලබා ගනිමු. ඔයාලා මේ වෙනකොට ඉල්ගි තත්ගි පේපර්ස් ගොඩක් කරලා ඇති. ඒ වගේ ප්‍රශ්න සමහර ඒවා තේරුම් ගන්න පුළුවන් ඇති, සමහර ඒවා අමාරු ඇති. මුලින්ම අපි ඉල්ගි පේපර් එක, ඒ කියන්නේ කියවීමේ ප්‍රශ්න පත්‍රයට අහන්න පුළුවන් සියලුම ආකාරයේ ප්‍රශ්න මොනවද කියලා බලලා ඒ ප්‍රශ්නවල තේරුම් මොනවද කියලා බලමු. අපි ඉල්ගි පේපරේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා. තාම් කරිමල් පොගෝ මන්දන් තනෝනා මුන්ජංගල් කොරශිප්ෂෝ. තාම් කියන්නේ පහත, කරිමල් කියන්නේ චිත්‍රය, එහෙම නැත්නම් පින්තූරය, පොගෝ බලා, මන්නන් ගැලපෙන, තනෝනා වචනය හෝ මුන්ජංගල් වාක්‍ය, කොරශිප්ෂෝ තෝරන්න. ඊළඟට ඔයාලා අහලා ඇති මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. පින්කනේ තරෝකල් කජන් අල්මජන් ගොසල් කොරශිප්ෂෝ. පින්කනේ කියන්නේ හිස් තැනට, තරෝ කදා කියන ඇතුළට යනවනේ. තරෝකල් ඇතුළත් විය හැකි, කජන් වඩාත්, අල්මජන් ගැලපෙන, ගොසල් දෙය, කොරශිප්ෂියෝ තෝරන්න. ඊළඟට අපිට ඉල්ගි පේපර් එකේ මෙන්න මේ විදිහට ප්‍රශ්නයක් එනවා. තාම් චිල්මුනේ තා භාෂිප්ෂියෝ. තාම් කියන්නේ පහත, චිල්මුන් කියන ප්‍රශ්නය, චිල්මුනේ කියන්නේ ප්‍රශ්නයට, තා භාෂිප්ෂියෝ පිළිතුරු දෙන්න. ඊළඟට අපිට ඉල්ගි පේපර් එකේ සංඥාවක් එහෙම නැත්නම් සංඥා පුවරුවක් දෙනකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. ඊප්‍යොජිනන් මුසුන් තෂිම්නිකා. ඊප්‍යොජිනන් මුසුන් තෂිම්නිකා. මේ ප්‍රශ්නේ තේරුම තමයි ඊ කියන්නේ මේ, ප්‍යොජිනන් සංඥාව, මුසුන් කුමන, තෂිම්නිකා කියන්නේ අර්ථයක් වෙනවද. ඒ වගේම අපිට සංඥා ප්‍රශ්නවලදී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන්. තාම් නෙයොන්ගේ මන්නන් ප්‍යොජිනන් මෝෂිම්නිකා. ඒ ප්‍රශ්න තේරුම තමයි තාම් පහත, නෙයොන් විස්තරයට, මන්නන් ගැලපෙන, ප්‍යොජිනන් සංඥාව, මෝෂිම්නිකා කුමක් වෙනවද. ඊළඟට අපිට ඉල්ගි පේපර් එකට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. කරිමේ තිහන් සොල්මෙඟරෝ මත්නන් ගොසල් මෝෂිම්නිකා. කරිමේ පින්තූරයේ, තෙහන් සම්බන්ධ, සොල්මෙඟරෝ විස්තරයට, මන්නන් ගැලපෙන, ගොසල් දෙය, මෝෂිම්නිකා කුමක් වෙනවද. දැන් අපිට පේපර් එකේ ගැලපෙන දේ තෝරන්න කිව්වට පස්සේ ප්‍රශ්නවලට කොහොමද තේරුම් ගන්න කියලා ඔයාලා දන්නවා. අපිට ඒ වගේම පේපර් එකේ එනවා නොගැලපෙන දේ තෝරන්න කියලා. ඒක මෙන්න මේ වගේ ප්‍රශ්නකින් තමයි එන්නේ. තාම් සොල්මෙඟරෝ මජ්ජි අනන් ගොසන් මෝෂිම්නිකා. තාම් පහත, සොල්මෙඟරෝ විස්තරයට, මජ්ජි අනන්, මජ්ත කියන්නේ ගැලපෙනවා, මජ්ජි අනන් කියන්නේ නොගැලපෙන, ගොසන් දෙය, මෝෂිම්නිකා කුමක් වෙනවද. ඊළඟට අපිට ඉල්ගි පේපර් එකේ ඡේද ප්‍රශ්නයක් එනකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. තාම් කරල් ඉල්ගෝ මොරමේ තබාශිප්චියෝ. තාම් පහත, කරල් ඡේදය, ඉල්ගෝ කියවා, මුරමේ ප්‍රශ්නයට, තබාශිප්ෂියෝ පිළිතුරු දෙන්න. ඊළඟට අපිට ඡේද ප්‍රශ්නවලදී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඉල්ගි පේපර් එකේ බලා ගන්න පුළුවන්. ඊ කරේ නෙයොන්වා තරන් ගොසන් මෝෂිම්නිකා.
ඒ ප්‍රශ්නයේ තේරුම තමයි ඊ මේ කරේ ඡේදයේ neongwa විස්තරය සමග තරන් වෙනස් ගොසන් දෙය මොෂිම්නිකා කුමක් වෙනවද? මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවහම අපෙන් අහන්නේ වැරදි උත්තරේ. ඊළඟට අපි බලමු ඡේද ප්‍රශ්නයක හරි උත්තරය අහන ප්‍රශ්නයක් කොහොමද එන්නේ කියලා. ඊ කරේ neongwa කතන් ගොසන් මොෂිම්නිකා ඊ මේ කරේ ඡේදයේ neongwa විස්තරය සමග කතන් සමාන ගොසන් දෙය මොෂිම්නිකා කුමක් වෙනවද? ඊළඟට අපිට ඉල්ගි පේපර් එකේ සම්බන්ධක පදය තෝරන්න එන ප්‍රශ්නවලදී මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තමයි එන්නේ. තාම්ග්වා කොන්ගේ ඉන්නන් මරන් කොරිශිප්ෂියෝ. ඒ ප්‍රශ්නේ තේරුම තමයි තාම්ග්වා පහත සමග කොන්ගේ ඉන්නන් සම්බන්ධයක් තියෙන මරන් පදය කොරිශිප්ෂියෝ තෝරන්න. ඒ වගේම ඒ ප්‍රශ්නය මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. තාම් තනෝවා කොන්ගේ ඉන්නන් ගොසන් මොෂිම්නිකා. තාම් පහත තනෝවා වචනය සමග කොන්ගේ ඉන්නන් සම්බන්ධතාවයක් තියෙන ගොසල් දෙය මොෂිම්නිකා කුමක් වෙනවද? ඊළඟ ප්‍රශ්නය තාම් තනෝවා පාන්දේ මරන් මොෂිම්නිකා. තාම් පහත තනෝවා වචනය සමග පන්දේ මරන් විරුද්ධ පදය මොෂිම්නිකා කුමක් වෙනවද? ඊළඟ ප්‍රශ්නය තාම් මිච්චුල්චින් පුබුන්ක්වා පන්දේ දෙනන් මරන් මොෂිම්නිකා. තාම් පහත මිච්චුල්චින් යටින් ඉරි ඇඳි පුබුන්ක්වා කොටස සමග පන්දේ දෙනන් විරුද්ධ වන මරන් ප්‍රකාශය මොෂිම්නිකා කුමක් වෙනවද? ඊළඟට අපිට දැනීම් වගේ ප්‍රශ්නවලදී මෙන්න මේ වගේ ප්‍රශ්න බලා ගන්න පුළුවන්. තාම් මුසන් කොංගෝයිම්නිකා. තාම් කියන්නේ පහත මුසන් කුමන කොංගෝ වෙළඳ දැන්වීමක් ඉම්නිකා වෙනවද? ඊළඟ ප්‍රශ්නය තාම් කර්ගා කොංගිගා ඉන්නන් කරිමල් කොරිශිප්ෂියෝ. තාම් පහත කර්ගා ඡේදය සමග කොන්ගිගා ඉන්නන් සම්බන්ධතාවයක් තියෙන කරිමල් පින්තූරය කොරිශිප්ෂියෝ තෝරන්න. ඊළඟට අපිට ඡේදයක් දීලා මේ ඡේදය මොකක් සම්බන්ධ ඡේදයක්ද කියලා අහන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නකින්. තාම් කර ඉර්ගෝ මොසේ තෙහන් කරින්ජි කොරිශිප්ෂියෝ. තාම් පහත කලල් ඡේදය ඉල්ගෝ කියවා මොසේ කුමක් තෙහන් සම්බන්ධ කරින්ජි ඡේදයක්ද කියලා කොරිශිප්ෂියෝ තෝරන්න. ඊළඟ ප්‍රශ්නය කරේ neongwa තල්ලින් ගොසන් මොෂිම්නිකා. කරේ ඡේදයේ neongwa විස්තරය සමග තල්ලින් වැරදි ගොසන් දෙය මොෂිම්නිකා කුමක් වෙනවද? ඊළඟට අපිට සමාන පද ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට අහන්න පුළුවන්. තාම් තනෝවා පිසතන් මාරන් මොෂිම්නිකා. තාම් පහත තනෝවා වචනය සමග පිසතන් මාරන් සමාන ප්‍රකාශය මොෂිම්නිකා කුමක් වෙනවද? ඊළඟ ප්‍රශ්නය ඊ ප්‍යෝයේ සොල්ම්‍යොංගරෝ මන්නන් ගොසල් මොෂිම්නිකා. ඊ මේ ප්‍යෝයේ බගුවේ එහෙම නැත්නම් සටහනේ සොල්ම්‍යොංගරෝ විස්තරයට මන්නන් ගැලපෙන ගොසල් දෙය මොෂිම්නිකා කුමක් වෙනවද? ඊළඟට අපිට ඉල්ගි පේපරේ හම්බෙන තව ප්‍රශ්නයක් තමයි තාම් සොල්ම්‍යොංගේ අල්මජන් ඔහිරල් කොරිශිප්ෂියෝ. තාම් පහත සොල්ම්‍යොංගේ විස්තරයට අල්මජන් ගැලපෙන එමත් නැත්නම් සුදුසු ඔහිරල් වචන මාලාව කොරිශිප්ෂියෝ තෝරන්න.
ඉල්ගි පේපරේ අනිවාර්යයෙන්ම තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රස්ථාර ප්‍රශ්නය. ප්‍රස්ථාර ප්‍රශ්නයක ප්‍රශ්නය එන්නේ මෙන්න මේ විදියට. තාම් ගරෙපයේ තිහන් සොල්මයගරෝ මන්්‍යන් ගොසල් කොරශිප්ෂියෝ. තාම් පහත ගරෙප ඒ ප්‍රස්ථාරයට තිහන් සම්බන්ධ සොල්මයගරෝ විස්තරයට මන්නන් ගැලපෙන ගොසල් දෙය කොරශිප්ෂියෝ තෝරන්න. ඉල්ගි පේපර් එකට එන්න පුළුවන් ප්‍රශ්න ආකාර කීපයක් ගැන තමයි අපි ඒ සාකච්ඡා කළේ. ඊළඟට අපි බලමු තත්ගි පේපර් එකේ කොහොමද ප්‍රශ්න අහන්නේ කියලා. 들은 것을 고르십시오. 들은 것을 고르십시오. තරන් ඇසෙන ගොසල් දෙය කොරශිප්ෂියෝ තෝරන්න. 그림을 보고 알맞은 대답을 고르십시오. 그림을 보고 알맞은 대답을 고르십시오. කරිමල් පින්තූරය පොගෝ බලා අල්මජන් ගැලපෙන තේදාබල් පිළිතුර කොරශිප්ෂියෝ තෝරන්න. 이것은 무엇입니까? 이것은 무엇입니까? 이것은 මේක 무엇입니까? කුමක් වෙනවද? 여기는 어디입니까? 여기는 어디입니까? 여기는 මෙතන 어디입니까? කොහේ වෙනවද? 이 사람은 무엇을 하고 있습니까? 이 사람은 무엇을 하고 있습니까? 이 사람은 මේ මිනිසා 무엇을 කුමක් 하고 있습니까? කරමින් ඉන්නවද? ඊළඟට අපේ තත්ගි පේපර් එකේ එන ප්‍රශ්නයක් තමයි ගණනය කිරීම පද. ගණනය කිරීම එක පදයක් අහනවා. කියන්නේ ඒකක නාම පදයක්. ඒකක නාම පද අහන ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට තමයි එන්නේ. 오리가 얼마나 있습니까? 오리가 얼마나 있습니까? ඕරිගා තාරාවන් ඔල්මානා කොපමණ ඉස්සම්නිකා ඉන්නවද? මේ ප්‍රශ්නේ ඕරි කියන නාමපද වෙනුවට අපිට ගණනය කිරීම ඒකක සඳහා වෙන ඕනෑම නාමපදයක් භාවිත කරන්න පුළුවන්. 질문에 알맞은 대답을 고르십시오. 질문에 알맞은 대답을 고르십시오. 질문에 ප්‍රශ්නයට අල්මාජන් ගැලපෙන තෙදාබල් පිළිතුර කුරුශිප්ෂියෝ තෝරන්න. 잘 듣고 들은 내용과 관계 있는 그림을 고르십시오. 잘 듣고 들은 내용과 관계 있는 그림을 고르십시오. 잘 හොඳින් තත්ගෝ සවන් දීලා තරන් ඇසෙන 내용과 විස්තරය සමග 관계에 있는 සම්බන්ධතාවයක් තියෙන කරිමල් පින්තූරය කොරශිප්ෂියෝ තෝරන්න. තත්ගි පේපර් එකට අනිවාර්යයෙන්ම වෙලාව අහන ප්‍රශ්නයක් එනවා. එතකොට ඒ ප්‍රශ්නය කොහොමද අහන්නේ කියලා අපි බලමු. 지금은 몇 시예요? 지금은 몇 시예요? 지금은 දැන් 몇이에요? වෙලාව කීයද? 다음 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오. 다음 이야기를 듣고 질문에 알맞은 대답을 고르십시오. තාම් පහත ඉයාගිරල් කතාව තත්ගෝ අහලා චිල්මුනේ ප්‍රශ්නයට අල්මජන් ගැලපෙන තේදාවල් පිළිතුර කොරශිප්ෂියෝ තෝරන්න. තත්ගි පේපර් එකේ ප්‍රශ්න වගේම අපිට නිතර ඇහෙන වචන කීපයක් තියෙනවා. අපි බලමු ඒ ටික මොනවාද කියලා. 보기 문제. 보기 문제. පොගි උදාහරණ මුංචේ ප්‍රශ්නය. 다시 들으십시오. 다시 들으십시오. 다시 නැවත තරශිප්ෂියෝ සවන් දෙන්න.